දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැපැල් කාර්යාල මගින් වැඩිහිටි දීමනාව ලබා ගන්නා වැඩිහිටියන් 47 දෙනෙකු සතුව ජාතික හැඳුනුම්පත නොතිබුණි. විවිධාකාරයෙන් දැනුවත් කිරීම් සිදු කළද ජාතික හැඳුනුම්පත සාදා ගැනීමට දීමනාලාභීන් අවධානය යොමු නොකිරිනි. දීමනාලාභීන්ගෙන් බහුතරයක් තනිව ජීවත් වන සහ වයෝවෘද්ධ පුද්ගලයන් බැවින් ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අල්පයි. එහිදී බහුතරයක් දීමනාලාභීන් කොට්ටාශයෙන් පිටත උපන් දීමනාලාභීන්. ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් සාදා ගැනීමේදී උපැන්න සහතිකය අත්‍යවශ්‍යම ලේඛනයක්. රෙජිස්ටර් අංශයේ උපැන්න සහතික පද්ධතිය තුළට ඇතුළත් නොකරන ලද දත්ත සහිත පුද්ගලයන් බැවින් ඔවුන් උපන් කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිලධාරීන්ගේ සහාය මේ වෙනුවෙන් අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත්වෙනවා. එහිදී මා විසින් අනුගමනය කරන ලද්දේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් අංශයෙන් ලබාගත් අයදුම් පත්‍රය සම්පූර්ණය කර මුදල් ගෙවා එම අයදුම් පත්‍රය සහ රිසිට් පත අදාළ කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිලධාරී හෝ එම කාර්යාලයේ වෙනත් නිලධාරියෙකු වෙත පෞද්ගලිකවම තැපැල් මගින් යොමු කිරීමයි. එහිදී එම නිලධාරියා තමා වෙත ලැබුණු එම තොරතුරු ඔවුන්ගේ රෙජිස්ටර් අංශයේ පද්ධතියෙන් සොයා බලා අදාළ වැඩිහිටියාගේ උපැන්න සහතිකයේ පිටපතක් ගෙන නැවත දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිලධාරියා වෙත තැපැල් මගින් යොමු කෙරිනි. උපැන්න සහතිකය ලබා ගැනීමේ කාරණාව ඒ විදිහට සිදු කරද්දී ඔවුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත සැකසීමේ මීළඟ කාරණාව බවට පත්වන්නේ ඡායාරූප ලබා ගැනීමයි. වැඩිහිටි දීමනාලාභීන්ගෙන් බහුතරයක් ඇඳගත සහ මානසික රෝගීන් වීම හේතුවෙන් ඔවුන් ඡායාරූප ශාලාව වෙත රැගෙන යාමේ දුෂ්කරතාවයක් මතුවිය. එහිදී පෞද්ගලික ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙකු මේ සඳහා නොබද සහයෝගයක් ලබා දුන් අතර දීමනාලාභීන්ගේ නිවෙස් වෙත ගොස් ඡායාරූප ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් විය. ඇතැම් අවස්ථාවල එකම නිවසට කිහිප වතාවක් යාමටද ඔවුන්ට සිදුවිය. මෙම කර්තව්‍ය වෙනුවෙන් ඔවුන් කිසිදු මුදලක් අය නොකිරීම විශේෂයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට මොවුන්ගේ නිවැරදි ඡායාරූප උඩුගත කිරීමේදී මීළඟට තවත් ගැටලුවකට මුහුණ දීමට සිදු වුණා. දිගින් දිගටම ඡායාරූප උඩුගත කරමින් සිටින අතරතුර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලද පණිවිඩයකට අනුව ඊමේල් තාක්ෂණය භාවිතයෙන් එක් පුද්ගලයෙකුගේ ඡායාරූප 6ක් පමණ ඊමේල් පද්ධතිය වෙත යොමු කරන ලදී. ඔවුන් විසින් එම ඡායාරූප සංශෝධනය කර දීමනාලාභීන්ගේ ඡායාරූප සහිත පත්‍රිකාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය වෙත නැවතත් ඊමේල් හරහා එවනු ලබයි. එහිදී දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංශයේ නිලධාරීන් දෙදෙනාගෙන් ලැබුණු සහයෝගය විශේෂයි. ජාතික හැඳුනුම්පත සෑදීමේ මීළඟ අත්‍යවශ්‍යම ලේඛනය බවට පත්වන්නේ පොලිස් වාර්තාවයි. එහිදීද සුපුරුදු ගැටලුවම මතුවුණා. ඒ අවස්ථාවේදී දංකොටුව සහ කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් අදාළ දීමනාලාභීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ තොරතුරු මත පොලිස් වාර්තා ලබා ගැනීම සිදු කෙරිණි. දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිලධාරීන් විසින් අපේ ඉල්ලීමක් කරා අපිට එයාලට ඇවිල්ලා තියෙන ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට අවශ්‍ය පොලිස් වාර්තාව ලබා ගන්න ඕන වැඩිහිටියන් සහ එන්න අපහසු සහ ඒ වගේ මේ දෙවියන් නැති අයට ඒක ලබා දෙන්න උදව් කරන්න කියලා. ඒ වෙලාවෙ ඉතින් අපිට නිලධාරීන් අඩුවෙන් ඉන්න වෙලාවක අපිට පුළුවන් විදිහට අපි එන්න බැරි අයගේ නිවාස වලට ගිහිල්ලා ඒ අසරණ මිනිස්සු හම්බෙලා ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා ඒ වෙලේම ක්ෂණිකව අපි පොලිස් වාර්තාව ලබා දීලා යාට සහයෝගය දැක්වුවා. ඒ වගේම එන්න කියන්නේ පහසුකම් නැති ඒ වගේ ගොඩක් දුෂ්කර පළාත් කියන්නේ ප්‍රදේශ තියෙන අපේ පොලිස් ස්ටේෂනේ වසා 29ක් තියෙනවා. ඒ වගේ තැන්වලට ගිහිල්ලා අපිට පුළුවන් විදිහට අපි ක්ෂණිකව ඒගොල්ලන්ට අවශ්‍ය පොලිස් වාර්තාව ලබා දුන්නා. මම හිතනවා ඒකෙන් ලොකු උදව්වක් ලැබෙන්නේ නැති කියලා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිලධාරියට. දීමනාලාභීන්ගේ ජාතික හැඳුනුම්පත සෑදීමට අවශ්‍ය ඊළඟ ලේඛනය බවට පත්වන්නේ දියුරුම් ප්‍රකාශයයි. එම ලේඛන සාදා ගැනීම සඳහා අප කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් අදාළ දියුරුම් ප්‍රකාශ අත්සන් කර එය දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නැවත ලබා දීම සිදු කරනවා.
දහම්පොතුව පරිසලයන් කොට්ටාසේ වැඩි ඉදින්නාව ලබන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් ඉතාමත් වයස්ගත කාණ්ඩේ ජාතික හැඳුනුම්පත නොමැති පිරිසක් හිටියා. මම හිතන්නේ මේ පිරිස 40-50 අතර වගේ ප්‍රමාණයක් වෙනවා. විශේෂයෙන්ම දහම්පොතුව පරිසලයන් කාර්යාලයේ වැඩිහිටි ප්‍රවර්ධන දර්ශනයේ පිළිපැදියක් වීමෙන් ඒ වැඩිහිටි ප්‍රජාවගේ හැඳුනුම්පත් නොමැති අයගේ හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ කාර්යයක් අපි ඒ නිලධාරිතුමිය හා දහම්පොතුව කොට්ටාසේ අදාළ සහෝදර ග්‍රාමදාරින් විසින් සිදු කරා. මම හිතන්නේ ඒ අවස්ථාවේදී ඒ වැඩිහිටි පුද්ගලයින්ට තමන්ගේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන සකස් කර ගැනීමේදී බොහෝ අපහසුතාවයක් තිබුණා. ඊට මම හිතන්නේ දහම්පොතුව පරිසරයන් කාර්යාලයේ විශේෂයෙන් රෙජිස්ට්‍රාර් අංශය, ඒ වගේම හැඳුනුම්පත් අංශය, ඒ වගේම දහම්පොතුව පොලිස් ස්ථානය ආදී නිලධාරීන්ගේ සහයදුමය කාර්යයට ඒ අතරදී ඒ වැඩිහිටි පුද්ගලයින්ට ඒ ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය වූ ලිපිලේඛන ගොනුවට අවශ්‍ය වුණා සාමනිසුරු සහතිකයක්. මම මොහොතේම සාමනිසුරු විදිහට අපේ කොට්ටාසේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් වෙනි සිටිමින් ඒ හැඳුනුම්පත ලබා ගැනීම නොහැකිව තිබූ ඒ වැඩිහිටි පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා සාමනිසුරු සහතිකය ලබා දෙමින් අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ තුලින් මම ඇත්තටම පෞද්ගලිකව තෘප්තිමත් වෙනවා. වැඩිහිටි පුද්ගලයින්ට ඒ සත්කාරය කරගන්නට අවස්ථාව ලැබීම ගැන. විශේෂයෙන් මේ කාර්යයේදී වැඩිම දායකත්වයක් දැරුවේ දහම්පොතුව කාර්යාලයේ ප්‍රාදේශීය කාර්යාලයේ වැඩිහිටි ප්‍රවර්තන නිලධාරිතුමිය. එතුමිය තමයි මේ කාර්යයේ මුළු බර මේ කාර්යය සම්පූර්ණයෙන් මුළු බර කරගෙන මැදිහත් වෙලා සියලු නිලධාරීන් සහභාගී කරවාගෙන ඉටු කරේ. ඇත්තෙන්ම මම පෞද්ගලිකව එතුමියට මේ මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම කියන්න කැමතියි මම හිතන්නේ මුළු ලංකාවෙම ගත්තොත් ඒ කාර්යයේදී දහම්පොතුව හොඳ ස්ථානයක ඉන්නවා කියන එක මගේ හැඟීමයි. මම පාර්ශ්වයටයි දකුණු දිගමන ගාමිණීදාරි ලබුජීවි සුරංග හැඳුනුම්පත් කැපසීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාගේ වශයෙන් 4 දෙනෙකු සිටියා හැඳුනුම්පත් නොමැති අය. අපි කීප අවස්ථාවකදී මේවා දැනුවත් කරලා මේවා හැඳුනුම්පත් හදන්නම ජීවනාව නාට්‍යනවා මේවා ගැන සුද්ධියන් කිසිදු උවමනාවක් අවශ්‍යතාවයක් තිබුණේ ඒ සම්බන්ධව. ඒදී අපේ පාසලේකදී දැනුවත් කිරීමේ හැඳුනුම්පත් කටයුතු අනිවාර්යයෙන්ම ඉවර කරලා දෙන්න කියන ඉල්ලීම කෙරුවා. ඒ අනුව අපි එමයිගේ නිවෙස් වලට ගිහිල්ලා ඔවුන්ව දැනුවත් කරලා මේක කරලා දෙන්න අපිට ෆොටෝ එක විතරක්වත් ගහලා දෙන්න කියලා අපි මේ ඉල්ලීම කෙරුවා. එතකොට එහෙම කීප දෙනෙක් ෆොටෝ එක විතරක් ගහලා දුන්න අවස්ථා තිබුණා. සමහර අය පොලිසිය කැමිනලේ දාන්න යන අවස්ථාවේදී ඒකටවත් කැමිනලේවත් දාන්න කිව්ව අවස්ථා තිබුණා. ඒතකොට ඒ අවස්ථාවේදී අපි කොසත් පොලිසිය ස්ථානතුමාට සාකච්ඡා කරලා අපි එහෙන් පොලිසිය මහත්යෙකු දෙන්නගෙන අපි ධර්මම ඉල්ලලා ඇවිල්ලා කැමිනලේ පිටපත ලබා ගත්ත අවස්ථා තිබුණා. ඒතකොට සමහර අයගේ ඡායාරූප ගැනීමේදී අපි අපේ ඡායාරූපකාරී මහත්යා කතා කරගෙන නිවසට ඇවිල්ලා අපි ඡායාරූප අරගත්තා. ඒතකොට ඒ වගේ මේකල යා දුන්න විස්තර ටිකත් එක්ක අපි පාසලේ කාර්යාලය රෙජිස්ටරන්ට්ගෙන් සම්බන්ධ වෙලා ඉතින් ෆෝම් පුරවගෙන අපි ඒවා වෙනත් පාසලේ කාර්යාලවල තැපැල් කෙරුවා දුරකථන නම්බර දීලා අපි විස්තර පරිලේඛන අරගෙන තමයි අපි මේ අයගේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට කටයුතු කරුවේ. ඒතකොට ඒ වගේම තමයි දියුරුම් ප්‍රකාශය. ඒතකොට මොකද අපේ ගම්බුල් පාසලේ කාර්යාලයේ ග්‍රාමීණ දෙන්නෙක් සාමාන්‍යසුරු නිල මුද්‍රා සකස් කරලා කටයුතු කරගෙන යනවා. ඒතකොට ඒ එක්කෙනෙක් මම අපි අවශ්‍ය කරන දියුණු ප්‍රකාශ සකස් කරගෙන එමාගේ නිවෙස් වලට ගිහිල්ලා මගේ වශයෙන් මේ වගේම මගේ ආබද වසන් වලයිගේ නිවෙස් වලට ගිහිල්ලා එමේ ප්‍රකාශ වලට මොනවද එයාගේ අස්තන් ලබා එයාගේ ප්‍රකාශ කියවා අස්තන් ලබාගෙන මොකද කරලා තමයි මම හැදුණු පස්සක අවශ්‍ය කටයුතු කෙරුවේ. ඒකෝට අපි මේ අපි පාසලේ කන්ට්‍රීමේ දුමුපස් පරිදි අපි කට්ටිය එකතු වෙලා අපේ රාග හැමිලා සහ අපේ හැදුණු පත්ත නිලධාරීන් සමාජවාදී නිලධාරීන් එකතු තමයි අපි මේ කටයුතු ඉතා සාර්ථකව අපි කරගත්තේ. මොකද එහෙම නැත්නම් අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ ලැබෙන දීමනාව අහිමියම පරක්කණ්ඩයි අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ කටයුතු කරමු. වැඩිහිටි දීමනාලාපීන් වෙත ජාතික හැඳුනුම්පත සකස් කිරීමේදී අත්‍යවශ්‍ය වන සාක්ෂියක් වශයෙන් යොදා ගන්න ලැබුවේ ඔවුන්ගේ වැඩිහිටි හැඳුනුම්පතයි.
මෙලෙස අදාළ සියලු ලිපි ලේඛන එක්රැස් කොට කාර්යාලයේ හැඳුනුම්පත් අංශ නිලධාරීන් විසින් පුද්ගලයන් ලියත් පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත සාමාන්‍ය අයදුම් පතක් ලෙස ඇතුළත් කරන ලදී. එලෙස තොරතුරු ඇතුළත් කළ පුද්ගලයින්ගේ ලේඛනයට අදාළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය අධ්‍යක්ෂතුමාගේ කඩිනම් මැදිහත්වීමෙන් අප වෙත ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකි විය. දීමනාලාභීන්ගෙන් මෙන් වෙනුවෙන් ලැබුණු සහයෝගය ඉතා අල්පයි. බහුතරයක් වැඩිහිටියන් සඳහා මුදල් ගෙවීමේ සිට සියලුම කාර්යයන් වෙනුවෙන් නිලධාරීන්ගේ සහයෝගය නිරන්තරයෙන්ම ලැබුණා. මෙම කාර්ය සාර්ථක කර ගැනීම උදෙසා දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී මහත්මීන්ගෙන් ලැබුණු සහයෝගය සුවිශේෂයි. ඒ වගේම දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීමනාලාභීන් වෙනුවෙන් මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු මාන්නික නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගයත් විශේෂයි.